හෙලෝ ළමයි ඔන්න මම ඔයාලට අපේ අනුරාධපුර ගමනේ 3 වෙනි කොටසත් ගෙනාවා. මේ බලන්නකෝ අපි දෙන්නත් එක්ක මේ උදෑසන කිරිපුඩි පූජාවක් පූජා කරන්න තමයි අදහස් කළා. අපි දෙන්නත් එක්ක උදේ පාන්දර 3ට නැගිට්ටා. 3ට නැගිටලා දෙන්නත් එක්කම සුදු පාටින් ඇඳගෙන කිරි ආහාර සකස් කරන්න තමයි හදන්නේ. මේ අයියා මුලින්ම තැඹිලි කෙටි දෙකක් මේ 3ක් අපි අරගෙන ඒ 3 වතුර තියලා මේ කිරි ආහාර පූජා කරන්න හාල් ටික සෝදලා මුලින් තැඹිලි වලින් තමයි අපි වතුර තිව්වේ. අපි ඉතින් රයිස් කුකර් එකේ තමයි හැදුවේ. අපිට ඒ වෙලාවේ පුළුවන් විදිහට තමයි අපි මේව කරේ. ඊට පස්සේ රයිස් කුකර් එකේ මේ තැඹිලි වතුරෙන් හොඳට හාල් ටික සෝදලා රයිස් කුකර් එකේ තියලා රයිස් කුකර් එක ගහලා ඒක හැදෙනකන් මේ අපි දෙන්න පළතුරු පූජාවක් තියන්න හිතාගෙන හිටියා. අපි ඒ හින්දා පළතුරු ටික ලෑස්ති කරන ගමන් හිටියේ මේ. අපි පළතුරු වර්ග අපිට පුළුවන් විදිහට 4ක් විතර තමයි ගත්තේ. ඒ වෙලාවේ හැටියට අපි දෙන්නත් එක්ක මේ අපිට ඒ බෝඩිමේ ඉඳපු අංකල් මාර විදිහට උදව් කරේ. ඔයාලටත් ඕන නම් ඒ අංකල්ගේ නම්බරේ දෙන්නම්. එතන මේ කෑම හදාගන්න කිරි ආහාර හදාගන්න සියලුම පහසුකම් තියෙනවා. ඊට පස්සේ මේ අයියා අපි දෙන්නත් එක්කම මේ පළතුරු පූජාව ලෑස්ති කරා. එයා තමයි මේ ඒවා ඔක්කොම කපලා කරලා ඒ ටික මේව කරේ. ඊට පස්සේ අංකලුත් අපිට උදව් කරා මේ කිරි ආහාර හදන්න. මට පොඩි උදව්වක් දුන්නා. මේ කිරි ආහාර ටික හැදෙන ගමන් තියෙන්නේ. මම එකපාරක් අරගෙන ඇරලා බැලලා අපි මේ කිරි ආහාර වලට දැම්මේ ෆ්‍රෙෂ් මිල්ක්. අපිට ඒ වෙලාවේ තිබුණු ෆ්‍රෙෂ් මිල්ක් තමයි හොයාගන්න. ඒ නිසා අපි ෆ්‍රෙෂ් මිල්ක් දාලා තමයි මේ කිරි ආහාර ටික හදාගත්තේ. මේ ඔය අපි දෙන්නත් එක්ක ඒ ටික කොහොම හරි හදාගත්තා. අපි 4 විතර වෙනකොට කිරි ආහාර ටික හදාගෙන 4:00 වෙනකොට බෙදන්න ලෑස්ති කරගෙන තියාගෙන හිටියේ. මේ අපි දෙන්නත් එක්ක 4:00 විතර පාත්‍ර දෙකක් ගත්ත දෙන්නා. මේ කියන්නේ ලොකු පාත්‍ර අපිට හොයාගන්න බැරි වුණා. ඒ නිසා තමයි පාත්‍ර දෙකක් ගත්තේ. නැත්තම් අපි ලොකු එක පාත්‍රයක් තමයි හෙව්වේ. ඒ උනට හොයාගන්න උනේ නෑ මේ ලොකු ඒවා. ඒ නිසා මේ පුංචි පාත්‍ර දෙකක් ගත්තේ. ඒ දෙක පොඩිත් නෑ සාමාන්‍යයෙන් ලොකුයි. අපි හාල් කිලෝ 750ක් රයිස් කුකර් එකේ තිව්වේ. ඒකෙන් අපි දෙන්නට මේ දෙකට ගානට සෑහෙන්න මේ ගානටම හරි ගියා. අපි දෙන්න එහෙම කලින් ලෑස්ති කරලා තිබුණේ නෑ. අපිට ඒ වෙලාවේ හිතුන විදිහට තමයි අපි කරේ. ඒ වුණාට ඒක ගානට හරියටම මේ හදාගන්න අපි දෙන්නට පුළුවන් වුණා. ඊට පස්සේ මේ අපි දෙන්නත් එක්ක මේ සැරසුවා දෙන්නම. අයියා එකක් සැරසුවා මම අනික සැරසුවා. අපි රටේ ඉඳි මුද්දරප්පලන් ඒවයි මේ කජුයි ගත්තේ. අපි අනුරාධපුර පුත්සිටියෙන් තමයි මේ හැම බඩුවක්ම ගත්තේ. ඒ හැමදේම අනුරාධපුර පුත්සිටියේ තිබුණා. අපි දෙන්නත් එක්ක හවස් වරුවේ මේ පුත්සිටියට ගිහිල්ලා ඒ ඕන් කරන බඩු ටිකත් අරගෙන මේ ඇවිල්ලා තමයි අපි දෙන්නා මේ 3ට නැගිටලා ඒ දේවල් ඔක්කොම ලෑස්ති කරලා කරේ. ඔයාලටත් පුළුවන් නම් මේ දේවල් කරන්න ගිහිල්ලා. මේ අපි දෙන්නත් එක්ක ඊට පස්සේ 5:00 වෙනකොටම අපි දෙන්නා මේ රුවන්වැලි මහසෑය ළඟට ගියා. ගිහිල්ලා දෙන්නත් එක්ක මේ අපි ගාව ෆ්‍රෙෂ් මිල්ක් තිබුණා. ඒ හින්දා අපි ෆ්‍රෙෂ් මිල්ක් වතුර බෝතලයක් අපි අපි පූජා කරන්න හිතාගෙන ඉඳපු දේවල් ඒ ඔක්කොම අපි ගෙනාවු බෑග් එකට දාගෙන ගෙනිච්චා. ඒක අපිට ලේසි වුණා. අයියා තමයි අදහස මතක් කරේ. නැත්තම් අපිට ඔක්කොම ගෙනියන්න විදිහක් තිබුණේ නෑ මේ රුවන්වැලි සෑය ළඟටම. අපි දෙන්නට මේ විනාඩි 5ක් විතර යන්න තියෙනවානේ. ඒ ටිකේ අපිට මේ ඔක්කොම ගෙනියන්න බෑග් එක හරිය හින්දා ඉතින් ලේසි වුණා ගෙනියන්න. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක මේ බෑග් එකට ඔක්කොම බොරු ටික දාගෙන ගියා. ඊට පස්සේ යන ගමන් අපි මල් ගත්තා.
මේ මල් මේ අපි දෙන්නත් එක්කම මේ සූදානම් කරපු අපිට පුළුවන් විදිහට රුවන්වැලි මහා සෑයට අපි දෙන්නගෙන් මේ කිරිපිණි පූජාවක් සහ මේ උණු පැන්, ඇල් පැන්, කිරි ඒ සියලුම දේවලුත් මේ පළතුරු පූජාවකුත් අපි පූජා කරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. මේ අපි මේ අපේ අම්මලා තාත්තලා ඒ හැමෝම මතක් කරලා මේ අපිට පුළුවන් විදිහට ඒ වෙලාවේ ඖෂධ අරගෙන ඒවා පැක් කරලා එතකොට මේ පාවිච්චි කරන කාට උනත් ඒක ගන්න ලේසි ස්වාමින් වහන්සේ නමකට. ඒ නිසා අපි ඒ විදිහට මේ සකස් කරලා තමයි පූජා කරේ. බලන්නකො රුවන්වැලි මහා සෑය 5:00 6:00 අතර ඊට පස්සේ අපි දෙන්නත් එක්ක මේ සියලුම පූජාවන් පූජා වේවා කියලා ප්‍රාර්ථනා කළා. දෙන්නත් එක්කම එතන සම්පූර්ණයෙන්ම ලෑස්ති කරා. අපිට හොඳට ඉඩකඩ තිබුණා. ඒ නිසා මේ අපිට මේ මාර පහසුවක් වුණා ඒ වෙලාවේ. අපි ගියපු දවසේ හුඟක් සෙනග හිටියේ නෑ. සෙනග මේ වැඩි නැති තරමට අපි දෙන්නට මේ ලේසි පහසුයි. ඒ කියන්නේ ඔක්කොම කරගන්න ලේසියි. මේ අපි දෙන්න මේ ඖෂධ පූජාව කිරිපිඩි පූජාව සිසිල් පැන් සහ ඇල් පැන් කිරි මල් ඒ ටික අපේ ඔක්කොම මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔයාලටත් පුළුවන් නම් මම නම් කියන්නේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පූජා කරන්න. ඊට පස්සේ ප්‍රාර්ථනා කරන්න ජීවිතේ පූජා කරමි පූජා වේවා කියලා. ඒක අපිට මාර විදිහට ජීවිතේට ලොකු පිටුවහලක් වේවි. මේ අපි දෙන්නත් එක්ක මේ බුදුන් වැඳලා ස්වර්ණමාලී මහා සෑය ගාව ගොඩක් වෙලා හිටියා. කියන්නේ එතකොට හිත මාර විදිහට නිවෙන්නේ. ඒ නිවීම ඔයාලට කියන්න මට තේරෙන්නේ නැති තරමටම. ඊට පස්සේ අපි දෙන්නකට තව ගොඩක් වෙලා තිබුණ හින්දා අපි ඉතින් බයිසිකලෙන් ආවේ. ඒ නිසා අපිට තව ඕන තරම් වෙලා තිබ්බනේ. ඒ නිසා අපි දෙන්නත් එක්ක ආයෙත් ගියා මේ මල් අරගෙන මේ ඒ මල් අපි දෙන්නත් එක්ක ආයෙත් මල් අරගෙන දෙන්නත් එක්ක ආයෙත් ස්වර්ණමාලී මහා සෑයට වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ආයෙත් උදේ පාන්දරම නැවතත් ගියා. ගිහිල්ලා මල් පූජා කළා, හඳුන් කූරු පූජා කළා. ඒව තවත් ආයෙත් කරා. අපි දෙන්නට එතනින් යන්න හිතෙන්නෙම නැති තරම. ඒ තරම් අපිට එතන මාර අනුහස් තියෙනවා වගේම නිවන් මාර්ගයට යන දොරටුව තියෙන්නේ අනුරාධපුරේම තමයි කියලා මම නම් හිතන්නේ. ඒ තරම් මට දැනෙන තැනක්